අද අපි යන්නේ අර එදා අර මතක ඇති මන්නාපු වල මම දාපු දෙවෙනි වීඩියෝ එකේ මන්නාපු වල තියෙනවා. මම හිතුවා මෙන්න මේ වලගාවින් පල්ලෙහාට යන්න. ඒක පල්ලෙහාට ගිහිල්ලා තව ලස්සන තැන් ටිකක් තියෙනවා. ඒ ටික බලලා අපි මොන හරි කාලා එතන හදාගෙන අඩු අද මාත් එක්ක යාළුවෙක් යනවා. අද මාත් එක්ක මගේ මල්ලි යනවා. මල්ලිමයි තමයි යන්නේ. මල්ලිමයි තමයි ඉතින් ගමන යන්නේ. අපි දෙන්න ඈස් වෙලා මෙතනින් පල්ලෙහාට තමයි යන්නේ. අපි ගිහින් බලමු. මේ වතුර පාරකින් හැමතැනම යන්න වුණා. වතුර සැර වැඩිනේ. हाँ वो इधर मुड़ने का तो मैं बड़ा बाहर आ गया इधर फल ना भाई बड़े बड़े मारा नहीं मैं आता दिख रहा हूँ ना बैग ही हाँ मेरे पौधे मेरे ඉතින් යාළුවනේ මරු තැනක් හම්බුණා ලස්සන දියල්ල කඩකට කරනවා. ඔයාලට මේ නැති යාළුවනේ ලස්සන දියල්ල කඩකට කරනවා. මේ දවස්වල මේක පොඩිවට තිබ්බ ඉස්සර. අර වතුර වැටෙනවත් එක්ක දැන් වතුර පාර සැර නිසා ලස්සන පේනවා මේ.
අපි මේ ලස්සන තැනක් හොයාගෙන යන්නේ. මොකද අපිට නාගණ්ඩයි අපිට නූඩල්ස් එක හදන්නත් තියෙනවා. වැල් තියෙනවා බලන්න කටු වැල් තියෙනවා. පොඩ අයින් කරගෙන යන්න. මේ හැරෙට ඉතර වතුර තරණ මෙහෙ යම් මෙහෙ යම්. අතුලේ යන්න. වතුර හොඳට ආවනම් අපිට අතටින්වත් මාරු වෙන්නේ නැහැ. මේ හරිය කටුවයිය මෙහෙන් ගලන්නේ නැහැ. නෑ ඔය කටු නෙමෙයි. නිකම් මේ හදාද්දි. ඊට යන්න. මේ එක පිටි කරපො. වතුර බෝතලේ මෙහෙන් කොහෙටද? මේ පල්ලයට යන්න. ආ මේ පැත්තේ ගියනම් හරි. එදිගාට වතුර පාර දෙන්න. පාර ඇලක් උතුරනවා. අයි ගමේ දෙකෙන් තමයි නියම කරන්නේ. ඉතින් යාළුවේ අපි ආවා තැනට මේ මෙතන පිටිපස්සෙන් වල වෙනවා ගස් වලින්ම මෙයාවිච්ච තැන වහවල් දෙකක් වගේ ඒ කියන්නේ මේ උඩ තියෙන ගස්ින්දා මේ මුල් ඇවිල්ලා පරණ කවුරු ගන්න පරණ දුන්නා හරි මුල් ඇවිල්ලා මේ වෙලා තියෙනවා වහවල් වගේ ඉන්නත් පුළුවන් ගැස්සලා ඉතින් අද අපි ඉන්නේ මෙන්න මෙතන තමයි. අපේ නවාතැන. අපි අර අපි අන්න අතරින් තමයි අපි නූඩල්ස් දෙක හදලා නම් දර දිනනවා. පොඩි අපි දැන් යාළුවේ මේ නූඩල්ස් එක හදන්න ගින්දර ගහන්න තෙත නැති දර හොයන්න ඕන. මේ මොකද මේ දවස්වල මේකට හරියට වහිනවා. වහින නිසා මේ අපිට හොඳ තෙමිච්ච නැති දර හොයාගන්න පුළුවන් වීද දන්න. උත්සාහයක් දරලා බලමු. චා. වව් මේක ඇතුළට ඉඳ තියෙනව නේද යන්න? බලාගෙන සත්තු ඉන්න පුළුවන්. චා. පොඩි. මෙතන ඇති වෙනකන් දර තියෙනවා. වව්. මෙතන හදමුද? මෙතත් නෑනේ. මේක ඇතුලේ ගින්නක් ගන්න බෑ. එළියට අරන් ගිහලා දර ටික අර හරිය තියලා ගින්න ගන්න. අපි මේක ඇතුලේ මෙවුම් ඉදලා තියෙනවා. ඕනනේ. නෑ අර මේ පේනවද මේ? මේ මෙතන දොර වගේ නේද? මෙතන දෙකක් කඩලා තියෙනවා කෝඩු. මෙතන දොර වගේ නේ? ඉන්නවා. ඔව්. ස්වභාවික විදිහට හැදිලා තියෙන මේ පේනවද? නෑ උළුවස්ස මේ තියෙන උළුවස්ස අපේ ස්වභාවික. මෙතන උළුවස්ස මෙතනින් තමයි එළියට. ඔන්න අපේ පොඩි ගෙදර අපේ ස්වභාවිකම හැදිච්ච ගෙදරක් හම්බුණා ස්වභාවික. රෑට ඉන්නවා නම් මෙතන හොඳයි. ඔව් රෑ ඉන්නවනම් මෙතන හොඳයි තමයි. මේ වැස්ස නැති වෙලාවක් වෙන්නේ. අපි මේ දරගොඩ ටික එකතු කරගමුද? ආ එකතු කරගමු. මේ තෙත නැති දර ටික එකතු කරගමු.
යාළුවනේ අපි වැඩේ කරගෙන ඔහොම යනකොට අපිට මේ පොඩි අයිඩියාස් එකක් ආවා මේ දැන් අපි ටූල්ස් වැඩේ එතන බලන්නත් ඕනේ. පොඩි ලස්සන තැනක් හම්බුණා. ඉතින් ඔයාලට බලන්න. මෙතන. වතුර අයිනේ. ඉතින් යාළුවේ අපි දැන් හදන්නේ අපේ මැගී නූඩල්ස් එක නෙමෙයි මැගී ඉතින් යාළුවේ මේ එල්ගෙන ආවා අපි එනවා මොකක්ද කියනවා තාමත් ඉස්සරහ යනවා එල්ගෙන ආවා නූඩල්ස් තියෙනවා බලන්න අර පොඩි පැන් එකක් හරි ඉතින් එහෙනම් අපේ ලුණු අපි කපා ගන්න යන්නේ ලස්සනට. මේ ලුණු ටික මල්ලි කපනවා ඉතින් කවුලන්නේ. මල්ලි වැන්නමට වඩා. පොඩියට කපා ගන්න සාමාන්‍යයෙන් ගොඩාක් ඕනේ නෑනේ. සාමාන්‍යයෙන් ටිකක් දාගන්න. පොඩියට කපා. ඉතින් යාළුවේ අවුල්ම දුක්බරම සිද්ධියක් වුණා. එතකොට ගන්න මගේ අතින් තමයි වැරද්දුනේ. වැටුණා. මේ පේනවද? ගිනි පෙට්ටියට වෙච්ච දේ මේ. ඉන්න වලට පෙන්නන්නම් ගිනි පෙට්ටිය මගේ මේ පේනවද? යාළුවේ අසාර්ථක විදිහටම ගිනි පෙට්ටිය මේ මගේ අතින් තෙමුණා අර කැලලට බහිනකොට. මේ ගිනි කුරු ටිකත් සාමාන්‍යයෙන් ගිනි කුරු ටිකක් බේර ගන්න පුළුවන් වුණා අපිට. මේ අමන්න අපි කොහොම හරි ගිනි කුරු ටික වේලගෙන අපි කොහොම හරි ගින්න ගහමු. කොහොම හරි ගහමු. අනිවාර්යෙන් මේ ගින්න ගහනකොට නැත්තම් මෙතන ඉඳන් ආයෙ ගෙදර යන්න බෑ ඉතින්. හැතැම්මක් යන්න බෑ ගෙදර. ආයෙ ගියොත් ඒ වීඩියෝ කරන්නම් මෙන්න කොහොම හරි ගින්න ගහමු. ඕක තමයි උඩ සෝචනීයම සිද්ධියේදී. අපි නූඩල්ස් එක මේ විදිහට කුඩු කරගන්නවා. මේ විදිහට අපි නූඩල්ස් එක කුඩු කරගත්තා මේ. මොකද කුඩු කරගත්තේ නැත්නම් අපිට අර මේ පෑඩ් එකට දාන්න බෑනේ. පෑඩ් එකට වතුර මෙච්චරයිනේ දාන්න පුළුවන් මේ පේනවා. මේ ලුණු ටික මේ විදිහට දිනවා. මෙන්න අපේ ලුණු ටික දිනවා. මෙන්න දිනවා අපේ පෑඩ් එක. මේක වතුර පොඩ්ඩක් දානවා. මේ විදිහට නූඩල්ස් එක අපි තලාගත්තා. අපි ටික දාමු වතුරට. ඉතින් යාළුවනේ අපි හිතුවා මේ අපේ ගිනි පෙට්ටියේ වේලනකල් නාගන්න. මොකද ඒක වේලන්න තව ටික වෙලාවක් ඇයි නැත්නම් අපිට ගිනි කොට ගහ ගන්න බෑ නේ. නැත්නම් නූඩල්ස් කන්න වෙන්නේ නැහැ බඩගින්න තමයි. අපි නාගනම මේ අපි නාගන ඉතුරු වැඩි කරමු.
ඒ නිසා මේ වලට නේ ඒක අර වෙන දියල්ල ලස්සන කඩා ගන්නවා එනේ ඉන්නේ අපි දෙන්නම යන්න අපි මෙතන ඉන්නවා අපි නාගත්තා නාගෙන අපි ටිකක් අර නූඩල්ස් එක කොහොම හරි ගේම දීලා ගිනි කූරු දෙකක් තිබ්බ ඉතුරු වෙලා අන්තිමට හරිද? ඒ දෙක ගහලා පත්තු කරලා කොහොම හරි නූඩල්ස් එක හැදුවා. ඒ හදන කොටස ගෙනාවේ නෑ මොකද ඒක මාර ගේමක් දීලා හැදුවේ අවුල් පොඩ්ඩක්. ඉතින් අපි පොඩ්ඩක් ගෙහින්ද අර අතන අඳුර වැටුණා. අවුව නැති හින්දා අපි ගඟදිගේ ටිකක් පල්ලෙහාට ආවා. අපි චුට්ටක් පල්ලෙහාට ආවා. අපේ නූඩල්ස් එක නම් අපි සුපිරිටම හදාගත්තා. ඉතින් පෙන්නන්නම් ඔයගොල්ලොන්ටත් බලන්නකෝ. එන්නේ යාළුවේ අපේ නූඩල්ස් එකේ තියෙනවා ලස්සනට. අය අවුලක් නේ අපි කෙහෙල් කොලයකුත් හොයාගත්තා. අවුලක් නෑ ගඟයිනේ වත්තක් තිබ්බ වත්තර පැනලා අපි කොහොම හරි කෙහෙල් කොලයක් කපා ගත්තා. වත්ත අයිතිකාරයා මේක බලනවා නම් තමා වෙන්න. එන්නේ යාළුවේ අපේ නූඩල්ස් එක. මාර ලස්සනට තියෙනවා. නේ අපි බිත්තරයක් ගෙනවා ඒක අපි කොහොම හරි ගේමක් කියලා බැලගෙන ඒක බාගෙට බැඳිලා ඊට පස්සේ ආයෙත් අපි ගින්දර අවුලලා නේ ආයෙ බැලගත්තා. ෂෝට් දාගත්තා අපි ලුණු ටික දාගත්තා ලුණු නම් ගොඩක් දැම්මේ නෑ නේ අයින් කරන්න. හරි දාගත්තා අපි එහෙනම් මේ ගඟ ළඟ ඉඳන් මේක අන්නයි යන්නේ. අපි එහෙනම් කමු. ඔයගොල්ලෝ තෙන් ඉතින් යාළුවනේ ඔය විතර තමයි අද වීඩියෝ එක යන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හමු වෙමු. මාව සබ් කරලා බෙල් අයිකන් එක තෝල් දාලා තියාගන්න. එහෙනම් අපි යනවා උඩට. අපි හිටපු තැනට. එතන ගිහින් අපි බඩු ටික පැක් කරගෙන අපි ගෙදර යනවා. එහෙනම් අපි ආයෙ වීඩියෝ එකකින් හමු. හැමෝටම